අපි හැමෝම කැමති අපි අනිත් අයට කරන හොඳ එයාලා මතක තියාගෙන අපිට කළගුණ දක්වනවට. ඒක අගය කරනවට. මේ මාතෘ භූමිය මේ පමණ ලස්සන. කොච්චර ප්‍රශ්න තිබුණත් මේ රටේ ඉන්න හිතෙන එක කාරණාවක් තමයි ඒක. කළගුණ දැක්වීම. අපි අපේ රටේ ඕනෑම ශාස්ත්‍රවරයෙකුට ගෞරව කරනවා. ඒ ආගමික උතුමන් වහන්සේලාට ඒ ගුණ මතක තියාගෙන සලකනවා. අපි අපේ ඉතිහාසයේ රජවරුන්ට සලකනවා, මතක තියාගෙන ගුණ ගයනවා. අපේ රාජ්‍ය නායකයෝ ඒ ගුණ මතක තියාගෙන ඒගොල්ලෝ කරපු හොඳ වැඩ අගය කරනවා. වැඩිහිටියෝ, දෙමාපියෝ, ගුරුවරු මේ හැමෝගෙම ගුණ අපි මතක තියාගෙන ඒගොල්ලෝ යුතුයකම් ඉෂ්ට කරනවා. කළගුණ සලකනවා. ඒකයි මේ රට මෙච්චර ලස්සන. හැබැයි වර්තමානයේදී අපි හැමෝම කරා යන අනතුරක් පවතිනවා. ඒ තමයි මේ ಗುಣ මතක තියාගෙන ಗುಣ ඇගීම සහ කළගුණ දැක්වීම කියන එක ටිකෙන් ටික කුමන්ත්‍රණකාරී ස්වභාවයකින්ම නැති වෙලා යනවා. අපි හැමදාම දකිනවා සියලුම ආගමික ශාස්ත්‍රවරුන්ට ආගමික උතුමන් වහන්සේලාට අගෞරව කරන පිරිස් ඕන තරම් ඉන්නවා. රජවරුන්ට, රාජ්‍ය නායකයන්ට ඔවුන් කරපු හොඳ අමතක කරලා අගෞරවයට පාත්‍ර කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ගුරුවරුන්ට, වැඩිහිටියන්ට විවිධ ආකාරයේ අපවාද එල්ල කරන්න, ගුණ ගායනික වළක්වන්න ප්‍රචාරණය යන්නේ. ඒ නිසා මතක තියාගන්න. අපි හැමෝම දෙමව්පියෝ වුණා. අපිට වැඩි කල නැහැ. ළඟම අපේ දරුවෝ අපෙන් අහන දවසක් එනවා. ඕගොල්ලෝ අපිව දෙමව්පියෝ වශයෙන් හැදුවා, ලොකු කරා, ඉගෙනුවා, සමාජයට දායදා කරා තමයි. ඒ කියලා අපි හැමදාම ඕගොල්ලෝගේ ගුණ මතක තියාගෙන ඉන්නවා. ඕගොල්ලෝ වයසට ගියාම සලකන්න ඕනිද කියලා අහන දවසක් එනවා. ඒක බොහෝම ළඟයි. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ කළගුණ දැක්වීම, කළගුණ මතක තියාගෙන ඒ අගය කිරීම වළක්වන ප්‍රචාරණයන්ට සහයෝගය නොදී ඒක හැම වෙලාවකම අපේ දරුවන් තුළ අධෛර්යමත් කරනවා. කළගුණ දැක්වීම, කළගුණ මතක තියා ගැනීමම අපේ දරුවන්ට පුරුදු කරනවා.